ඔබ නිකන් හිතලා බලලා තියෙනවද දවසකට සියදිවි හානි කරගන්න කියලා හිතපු දරුවෝ වේවා වැඩිහිටියෝ වේවා කී දෙනෙක් මත්ද්‍රව්‍යයක් පාවිච්චි කරලා ඒ තුලින් තමන්ගේ තියෙන වේදනාව තමුන්ට දැනෙන්නේ නැති තැනකට අරගෙන ගිහිල්ලා ඒ දවස ගෙවා ගන්න මිනිස්සු කී දෙනෙක් සමාජයේ ඇති කියලා ඔබ හිතනවද? මම කියන්නේ මේ ජීවිතේ ප්‍රශ්න විසඳනවා කියලා මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම. ඇත්තටම මත්ද්‍රව්‍ය පාවිච්චි කරාම වෙන්නේ ජීවිතේ තියෙන ප්‍රශ්න තවත් එන්න උග්‍ර වෙන එක විතරයි. නමුත් එතනද යාර වෙන්නේ දැන් අපිට ඕනම දෙයක් දරා ගන්න බැරි වුණාම ඒක අපි එක එක්කිනාගේ දරා ගැනීම හැකියාවන්වත් වෙනස් වෙනවා. නමුත් අපිට ඕනම දෙයක් දරා ගන්න බැරි වුණාම අපි කරන ප්‍රධාන එක දෙයක්නේ අපි එකෙන් දුවන එක. එතකොට ඇත්තටම මත්ද්‍රව්‍ය සහ මත්පැන් දෙකම අපේ ජීවිතේ දැන් අපි දුකටත් බොනවා සතුටටත් බොනවා කියලා කියනවා විහිළුවට. එතකොට අර මේ දුක දරා ගන්න බැරි වුණාම ඒක දමනය කරන්න බොනවා. ඊට පස්සේ සතුටු වෙන්න ඕනි කියලා හිතුනහම අර උත්තේජනයක් ගන්න හෝ ඒ ෆීලිං එකට මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඉතින් ඔය එක්ස්ට්‍රීම්ස් දෙකනේ තියෙන්නේ. එතකොට දැන් සාමාන්‍ය මම නිකන් කියන නිසා ඔබ අධිකරණයකට ගිහිල්ලා බලන්න වැඩිපුර ඉන්නේ ආතල් එකක් ගන්න මත්ද්‍රව්‍ය පාවිච්චි කරන මිනිස්සුද? ඒ කියන්නේ හෙරොයින් වගේ මත්ද්‍රව්‍යයක් මං කියන්නේ. එහෙමත් නැත්නම් වෙන මොකක් හෝ දරුණු අර්බුදකාරී තත්වයක ඉන්න නිසා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයද කියලා ඔබ ගිහිල්ලා බලන්න. බලලා ඉවර වුණාට පස්සේ අපි මේ කතිකාවත කරා නම් ගොඩක් ප්‍රායෝගිකයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ නිසා මේ දේවල් ගැන හිතන්න. ඒ කියන්නේ අපි රටක් හැටියට වෙනස් වෙනවා නම් අපි අනිවාර්යෙන් අපි හිතන විදිහ අපි වෙනස් කරගන්න ඕනේ. ස්තුතියි.